තමයි මේ 86 තාපය ගාන මේ ගානේ තියෙන්නේ මෙන්න මෙහෙම මේ පිත්තල බඳුනක පොඩි වීදුරු කුට්ටියක් තියලා වීදුරු කුට්ටිය මෙහෙම සම්පූර්ණයෙන් වාජනයේ පිරෙන වෙන විදිහට මේ ද්‍රවයක් දාලා තියෙනවා. මේක කියනවා මේ ඕනෙම උෂ්ණත්වයකදී ද්‍රවය ඉවතට යන්නත් බැයිලු. හැබැයි බඳුන සම්පූර්ණයෙන්ම පිරලා තියෙන්නත් ඕනෙලු. එහෙම තියෙන්න නම් මෙන්න මේ වීදුරු කුට්ටිය පරිමාව කොච්චරද කියලා අහන්නේ. ළමයි මේ මුළු වාජනයේම පරිමාව මේ තියෙන පිත්තල වාජනයේම පරිමාව ඝන සෙන්ටිමීටර් 100ක් කියලා අපිට දීලා තියෙනවා. අපි හිතමු මේ වීදුරු වල පරිමාව v කියලා. එහෙම වුණොත් තෙල් තියෙන්න ඕනේ 100 ඍණ v ප්‍රමාණයක් නේ. ඔක්කොම ඝන සෙන්ටිමීටර වලින් යන්නේ. ළමයි මේ කිසිම උෂ්ණත්වයකදී වාජනයෙන් තෙල් ඉවතට යන්නත් බෑ. සම්පූර්ණයෙන්ම වාජනයේ තෙල් වලින් පිරීලා තියෙන්න ඕනේ හින්දා මෙතනදී වාජනයේ සිදුවෙන ප්‍රසාරණය මෙන්න මේ වීදුරු වල සිද්ධ වෙන ප්‍රසාරණයයි තෙල් වල සිද්ධ වෙන ප්‍රසාරණයයි දෙන්නගේ එකතුවට සමාන වෙන්න ඕනේ. ඒතර වාජනයේ මෙහෙම ප්‍රසාරණය වෙනවා රත් වෙන. එතකොට වීදුරු කුට්ටියත් ප්‍රසාරණය වෙනවා තෙල් ටිකත් ප්‍රසාරණය වෙනවා. ඒ දෙන්නගේ එකතුවයි මේ වාජනයේ ප්‍රසාරණයේ සමාන වුණා නම් හැම වෙලේම තෙල් මට්ටම මේ සම්පූර්ණ මට්ටමේම තියෙනවනේ. සම්පූර්ණයෙන්ම වාජනයේ පිරෙලා. ඒකින්ද මේ අපිට මෙතන ලියන්න පුළුවන් කන්ඩිෂන් එකක් ඩෙල්ටා v බඳුන සමාන වෙනවා ඩෙල්ටා v වීදුරු ධන ඩෙල්ටා v තෙල්. ළමයි මේ අර ඔයාලට තියරි එක මතකයි ඩෙල්ටා v කියලා කියන්නේ v1 ගැමා තීටා. කොහොමද යන්නේ? ඒතර බඳුනට දැම්මොත් v1 කියලා කියන්නේ 100යි. බඳුනේ අපිට ගැමා දීලා තියෙනවා 60 ගුණ කිරීම 10 ඍණ 6යි. මෙතන ඩෙල්ටා තීටා උෂ්ණත්ව වෙනස. වීදුරු වල v අපිට ගැමා දීලා තියෙනවා 25 ගුණ කිරීම 10 ඍණ 6යි. මෙතන ඩෙල්ටා තීටා ධන තෙල් වලට දීලා තියෙනවා මෙතන 100 ඍණ v ගැමා කියලා කියන්නේ 100 ගුණ කිරීම 10 ඍණ 6යි. මෙතන ඩෙල්ටා තීටා. ළමයි මේ ඩෙල්ටා තීටා ටික ඔක්කොගෙම කපලා දාන්න. එතකොට මෙතනින් එනවා 6 ගුණ කිරීම 10 ඍණ 3ක්. මෙතන එනවා v ගුණ කිරීම 25 ගුණ කිරීම 10 ඍණ 6ක්. මෙතනින් එනවා 100 ඍණ v මෙතන 100 ගුණ කිරීම 10 ඍණ 6ක්. ළමයි නොදන්න එකම පදේ v විතරයි. මේකෙන් හිමීට v සුළු කරගන්න ඔයාලට එයි මේ 53.33 ඝන සෙන්ටිමීටර කියලා උත්තරයක්.